දැලිලන්තේරුම් මෙලිය පෙමින් බරයි නුබේ මුහුණ කොහේ මුවා වුණාද මේ සෙවනෙල්ල මල් පෙතිත් නැතුවාය මෙතරම් සිව්මලේ ඔය මත්වෙලා ඉන්න මගේ ආදරෙන් ඒකයි ඔයා කිව්වේ එහෙම මට ඇහුනේ එහෙම අපි මේ ලෝකේ ඉන්න ආදරණීයම පෙම්වතුන් වන්නේ මේ විකිනීමට තිබේ අනුරාධපුර නව නගරයට පැමිණි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප මොහොතකින් කොළඹ කොටුව බලා පිටත් වේ. මරණීය වුණත් මේ තත්පර විශ්වාස කරනවද දරාගන්න බැරි තරම් ප්‍රේමයක් දැනෙනවා මට තාම මුගවාඩම් මයික්‍රෝ පරිමාණ සිදුරු අතරින් ගලනවා තාමත් අපි දැකපු හීනවල සුවඳ අවශෝෂණය කරගත් උතුරා හැලෙන වලාකුළු හදවත පුරාම විසිරිලා කිදෝකින් මෙලි වගේ දැල්වුණා උගුරට දැනෙන ඒ කටුක රස කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට ඊළඟට මොනගසනු වාම නිසකවම කියන්නම් හැමදේම නොරිකෝ මේ මල නුබට මම නැතත් තව මල් පිපෙනවා හෙටට රෑමෙනා ගමට යන්න බස් තියෙනවද? ෂුවර් නේ. එහෙමවත් අද ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ඉඳලා ඊට උදෙන් බස් එක අල්ලගෙන ලොකු රස්තියාදුවක් නේද මං හින්දා නෑ එනවා ජීවිතේම රස්තියාදුවක් තමයි මම හිතන්නේ ආදරය කරන කෙනෙක් වෙනුවෙන් පාලේ වැය කරන එක රස්තියාදුවක් කියලා ඇන්සිගේ අන්සුබාර දෙදරට ගියා නෑ නේද කොළඹාර මට තේරෙන්නේ නෑ නේද ශ්‍රාව ඉතින් මිනිස්සු දැන් මට පිස්සු නේද ඉතින් මට අඩුකම් බයරුවට යනකම් දාගන්න බෑ හරි මට තේරෙන්නේ Nobody then want to go on to the house. පුතේ කොහෙද ඉන්නේ? ඇයි අපි මෙහෙම බය කරන්නේ? ඉක්මනින් ගෙදර එන්න. දැන් දවස් ගානකින් බෙහෙත් බීලත් නැහැ. මන් දන්නවා නේත්‍ර නැති වුණක ගැන පුතා ගොඩක් දුක් වෙනවා තමයි. මං කියලා තියෙනවා නේත්‍ර නැතිවත් හැබැයි තව එක දෙයක් හැමදාම වගේ කෙලවර අපි දේවෙන්න මොහොතකට කෙට්ටුවා හැකිනම්
සුබ ගමන් නොකියාම යන්න. ඔයාට නොතේරෙනව වුණාට සුබ කියන්නේ හරි අකාරුණික යතුමක්. මේ වගේ කලවර වෙලාවක